ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා යුනිලොග්ස් නැද්ද කියලා අහපු අයට තමයි ඔන්න මම දවස් 3ක්ම ලෙක්චර්ස් තියෙන රෙකෝඩ් කරලා තියෙනවා. ඊට අමතරව අපි අසයින්මන්ට් එකකට අපි කට්ටිය ගොඩක් කට්ටිය දන්න කොන්සර්ට් එකක් ගැන අවාරික ආලේ කොන්සර්ට් එක බලන්න ගියා. ඒකත් මම රෙකෝඩ් කරලා එතනින් දැම්මා. කුමාරි රෙකෝඩ් කරලා ඔක්කොම ඉවර වෙද්දී මේ විනාඩි 20ක් වගේ එනවා. ඊට පස්සේ මං හිතුවා විනාඩි 15කට ඔක්කොම හදන්න ඕනි කියලා. ඉතින් දෙපැත්තෙන් කොටස් ටික කොට කරලා හැදුවා. නැත්තම් ළමයින්ට බලන්න බෝරින් වෙනවනේ. ඉතින් පළවෙනි දවසේ ඔය අවුට්ෆිට් එක ඇඳගෙන තමයි මං ගියේ. ෆස්ට් මොඩියුල් එක තිබ්බේ ඔඩිටෝරියම් එකේ. සෙකන්ඩ් මොඩියුල් එක නෝමල් ලෙක්චර් හෝල් එකේ තිබ්බේ. වලදී නම් සාමාන්‍යයෙන් අපි ලොකු වීඩියෝ ක්ලිප්ස් ගන්නෙ නැහැ. ඒක එකක් ලෙක්චර්ට ඩිස්ටර්බ්. ඒක හොඳ දෙයක් නෙවෙයි නිසා ඉවරලා ආයෙ හොස්ටල් එකට ආවා. කොහොම හරි ක්ලවුඩි වෙදර් එකක් තමයි තිබ්බේ. ඉතින් අපේ අක්කේ කොහොම හරි අක්කගේ යාළුවන්ට සෑන්ඩ්විචස් හදලා තිබ්බා. ඉතින් මට ඒක ගොඩාක් වෙලාවට දැන් මතක් වෙනවා. ලාස්ට් වීක් හදලා තිබ්බේ. දැන් අක්කේ මල් ළඟ නැති නිසා මට හිතුණා මාත් පොඩියට මොන හරි දෙයක් හදන්න ඕනි කියලා. ඉතින් කැබේජ්, කැරට් චූරියට කපාගෙන, ගාලික් චූරියට කපාගෙන ඒක ෆ්‍රයි කරලා බටර් දාලා සෑන්ඩ්විචස් එකක් හැදුවා. මේක මාර රසයි. හරිම ෂොක්. ඒ වගේම අපේ හොස්ටල් එක ගැන විස්තර අහපු අයට මේක කියන්නේ. අපේ හොස්ටල් එකේ සාමාන්‍යයෙන් ලොකු කෑම හදන්න බෑ. සෑන්ඩ්විචස්, නූඩල්ස් අර 10 minutes වගේ ඇතුළත හදන්න පුළුවන් කෑම තමයි හදන්න පුළුවන්. හැබැයි හොස්ටල් එකේ අනිත් ෆැසිලිටිස් ගත්තොත් ඒවා හරිම හොඳයි. ෂෝක් ඉතින් තියෙනවා හොඳට. එහෙම තමයි. ඉතින් welcome to my second day. second day එක දවසේ කොහොම හරි මම දැන් උදේ hair wash කරාට පස්සේ දැන් කොණ්ඩේ තෙතයිනේ අපේ අම්මා නිතරම කියනවා කොණ්ඩේ තෙත පිටින් දාලා යන්න එපා කියලා. හැබැයි යන්න විනාඩි 20ක් 30කට කලින් විතර තමයි මම රෙඩි වෙන්න wash දැම්මේ. හැබැයි චුට්ටක් තෙතයි කොණ්ඩේ. ඒ නිසා මම හිතුවා ඔය විදිහට කොණ්ඩේ මුලින් හොඳට මැදින් බෙදා ගන්න ඕන. හරිද? ඒක මැදින් නැත්තම් මාර කැතයි. ඊට පස්සේ දෙපැත්තෙන් අපිට අවශ්‍ය ප්‍රමාණය කොටස් දෙක අරගෙන ඉතුරු ටික ඔක්කොම ක්ලිප් එකකින් ටයිට් කරගන්න ඕනේ. නැත්තම් අරවත් කවලම් වෙලා යනකොට කැතයි. අපිලිවරයිනේ. ඊට පස්සේ චූටි hair tie එකක් අරගෙන මදින්න තියෙන. දැන් මෙතන මගේ කොණ්ඩේ තුනිහෙට පේන්නේ පොඩ්ඩක් අර වේලිලා මදි ගතිය නිසා. හැබැයි ඔයාගේ කොණ්ඩේ මට වඩා කොණ්ඩේ තියෙනවා නම් ඉතින් ඔයාලට මීටත් වඩා ලස්සනයි මේ hair style එක. එහෙම තමයි. මම මේ මගේ book launch එකට අඳ ෆ්‍රොක් එක ගොඩ කාලෙකින් තමයි මම මේ ෆ්‍රොක් එක අඳින්නේ. Yeah, I really like it. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් නඩමිමන් සිහිනෙන් ඔබ සොයන්නම් ආදරේ මගේ පනටමන්. ඉතින් අර සමහර දේවල් පරණ වුණාම අර විසික් කරලා දානවා කියන කතාවක් තියෙනවලුනේ. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එක අඩු වෙනවා කියන එක පන්න වෙන්න. හැබැයි මම අර තාමත් මම කලින් දාපු song එක තියෙන්නේ Boys of Flowers ටෙලිඩ්‍රාම එක ටෙලිකාස්ට් වෙලා 11 years විතර වෙනවා. ඉතින් කොච්චරේදී පරණුණත් මට තියෙන ඉන්ට්‍රස්ට් එකේ දේ ගැන අඩු වෙන්නේ නැහැ. මගේ ආසම මොළද කතාව. මම දන්නවා ඒ වගේ මිනිස්සු සාමාන්‍යයෙන් ඇත්ත ලෝකේ හරිම අඩුයි හොයාගන්න කියන එක මම දන්නවා. එහෙම වුණත් ඒ වගේ මිනිස්සු හොයන එක නෙමෙයි මට තියෙන්නේ මේ ඒ කතාවේ තියෙන ඩයලොග් එක වෙලාවකට ෆනි එක වෙලාවකට ඉමෝෂනල්. අනික මේ ඔක දැන් ටීවී එකේ ටෙලිකාස්ට් වෙද්දී අපි අම්මිලා බලන්න දෙන්නේ නැහනේ කතාව. මොකද දැන් අපිත් ඉස්කෝල් යන කාලේ ඉස්කෝල් එකේ ටීචර්ස්ලාත් කියනවනේ ඔය වගේ කතා මේ පේරන්ට්ස් මීටින් වලදී බලන්න දෙන්න එපා. අරමයි මෙහෙමයි. එහෙම දේවල් කියනවනේ.
ඉතින් මං ඊයේ ඇවිල්ලා වොෂ් දාලා නිදාගත්තා. එහෙමම හැබැයි කොණ්ඩේ තියාගත්තා. මොකද දැන් අද මට ඒ දෙයින්ම වෙන දෙයක් කරගන්න ලේසි වෙන නිසා. ඔන්න මම ගොඩක් try කළා තමයි මම ආසි විදියට එක දාගත්තේ. ඒත් එහෙම මෙහෙන් ඉස්සුණා. මම ඉස්සර A-levels කාලේ යන කාලේ ඇත්තටම hair style දානවා එක විදිහට. ඒ කාලේ මං හරි එක විදිහට hair style දාන අවස්ථා තියෙනවා. හරිද? දැන් ඒ දේ එච්චර ලොකුවට කරන්නේ නැති නිසා hair style දාන එක මට ඒක හරිම අමාරුයි. දැන් මම ওই වීඩියෝ එකේම ඇති 3-4 වතාවක් මට කරගන්න බැරි වෙලා තමයි මම සාමාන්‍යයෙන් අවසාන ෆයිනල් එක උනත් එක පැත්තකින් චුට්ටි තැන් ඉස්සෙනවා. ඒත් මම ඇඩ්ජස්ට් කරගෙන යනවා. ඒ වගේ තමයි ඉතින් අපේ ජීවිතෙත්. මට මේකෙන් කියන්න ඕනේ අපි කන්සිස්ටන්ස්ලි දෙයක් කරන්නේ නැතිකොට. අපි ඒ දේ අත්හැරලා එකපාරටම ආයෙ දෙයක් කරන්න ගත්ත කියමුකෝ. මේ ආචාර්ය දේවල් වෙන්නේ නැහැ. ආචාර්ය දේවල් වෙනවා අපි ඒක කොයිම වෙලාවක හරි එක දිගට අල්ලන් හිටියොත් විතරයි. වෙලාවට අපේ ඇත්තටම අපේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්න විදියක් තමයි දැන් අපි යුනිවර්ස් එකට ලියුම් ලියනවා, ස්ක්‍රිප්ටින් කරනවා, මට මේ දේ ලැබිලා වගේ විෂුවලයිස් කරනවා. එතකොට සබ්ලිමිනල්ස් අහනවා. ඔය වගේ දේවල් කරාට පස්සේ හරි මට දැන් සතියක් මම කරා, එක දවසක් මම කරා, හෙට රිසල්ට්ස් හම්බ වෙයි. හැබැයි ඒ දේ වෙනුවෙන් ඒ කියන්නේ තමන්ගේ ගෝල් එක වෙනුවෙන් වර්ක් කරන්නේ නැහැ. අල්ලගෙන ඉන්න ඇත්තටම සමහර දේවල් මාර අමාරුයි. හරිද? එක්ස්පීරියන්ස් කරලා තියෙන නිසා මම දන්නවා සමහර ජීවිතේට එන ගෝල්ස් අපි ආස පැෂන් එක සමහර වෙලාවට මාර අමාරු දෙයක්. හැබැයි ආඩ පුළුවන්. ඒක හැමතිස්සෙම මතක තියාගන්න ආඩ පුළුවන් කියලා. එතකොට ආඩ පුළුවන් කියලා හිතද්දී වාට ඒක පුළුවන්. කවුරු වාට බෑ කියලා කිව්වත්, කවුරු ආව විශ්වාස කරත් විශ්වාස කරේ නැති වුණත් තමන් හොඳට විශ්වාස කරන්න. අනිත් මිනිස්සු විශ්වාස කරන එක නෙමෙයි. තමන් මුලින්ම තමන් විශ්වාස කරන්න. මම හිතන්නේ වාට පුළුවන් කියන එක මම විශ්වාස කරනවා ඔයාටත් පුළුවන් කියලා. ඉතින් මමත් මට පුළුවන් කියලා විශ්වාස කරනවා. සමහරු අපිව ඇත්තටම මේ වටන්න තමයි වචන කියන්නේ. සාමාන්‍යයෙන් අපිව මොටිවේට් කරන්න කතා කරන පිරිස හරිම අඩුයි. යනකන් ඉඳලා හරි පැත්තකින් කොනකින් hina වෙන මිනිස්සු තමයි ඇත්තටම අපිට ඉන්නේ. හැබැයි ඔයා විශ්වාස කරන කාටවත් හීන කිය යන්න එපා. ඒ මිනිස්සු ඒ කියන්නේ තමන්ට හිතවත් මිනිස්සුන්ට ඇරෙන්න ඇත්තටම කියන්න එපා. මොකද මිනිස්සු හූල්ලනවා තමන්ට ලොකු ගෝල්ස් තියෙද්දි. ඔයාට ඒක කරගන්න පුළුවන්. ඔයා හිතන් ඉන්නවද ඔයාට කරගන්න පුළුවන් කියලා? අර ඒ වගේ දේවල් තමයි මිනිස්සු හිතන්නේ. ඉතින් චුට්ටක් හරි මං කියන දේ මොකද්ද කියලා මම වොෂ් දාන්න කලින් ඔහොම කොණ්ඩේ හදාගත්තේ. ආයෙමත් කොණ්ඩේ පීරද්දී ඔක මට ලේසියට කරගන්න පුළුවන් නිසා. ඉතින් මම ওই කිට් එක තමයි අරන් ගියේ. හැබැයි මම වීඩියෝ එකක් අරගෙන නෑනේ ඒකේ. කමක් නෑ. ඊට පස්සේ මම කික්ලි මගේ බෙඩ් එක හදන්න ගත්තා. ඉතින් මම පිරිත් කියලා ඒ පිරිත් පොත තම තියලා ඊට පස්සේ ඔක ඩැමේජ් වෙනවා මගේ අතින්න. පිරිත් කියන එක මානසික සහ ශාරීරිකව එක ගොඩක් හොඳ දෙයක්. මනස පිරිසිදු වෙනවා වගේම තමයි මනස පිරිසිදු වෙද්දී අපේ ශරීරයත් අමුතුම ග්ලෝ එකක් එනවා. ඉතින් ඔයාලා පිරිත් කියන්නත් පුරුදු වෙන්න. පිරිත් නෙවෙයි ඔයාලා අදහන ආගම අනුව ඒ දේවල් කරන්න පුරුදු වෙන්න. ඉතින් මම first as usual first lecture එකට ගියා. එහෙම තමයි. ඊට පස්සේ second lecture එකට ওই විදිහට තමයි. ඉතින් මගේ lectures දවස් ටික කෙවෙන්නේ. ඇත්තටම assignment පටන් ගන්නකොට assignment details කියලාදී මාරි ස්ට්‍රෙස්. ඇත්තටම lectures දවස් මේ පාර second year නිසා සෑහෙන වැඩ කොටසක් තියෙනවා.
එහෙම තමයි මම ඊට පස්සේ ගෙදර ආවා. welcome to my fourth යන ලෑස්ති වෙන්නේ මෙඩිකල් සෙන්ටර් එකටයි notes වගේ preparations වලටයි. අතරම මට lectures නැහැ. මෙඩිකල් සෙන්ටර් එකට යන එක තමයි මගේ ලොකුම උවමනාව වෙලා තිබ්බේ. හැබැයි ඉතින් ඒකට ගිහිල්ලා නිකන් transport වියදම් කරගෙන යනවට වඩා තම්මන හරි හේතුවක් තිබ්බනම් හොඳ නිසා note preparation කරනවත් මම හිතාගෙන යන්න හදන්නේ. මෙඩිකල් සෙන්ටර් එකට යන වෙලාවේදී කල්පනා කරන්න ඉස්සර මං අම්මි නැතුව ඇත්තටම වාඩි වෙන්නේ නැහැ බෙහෙත් ගන්න. දැන් ඉතින් අපි හැම දෙයකටම තනියෙන් ඉන්න පුරුදු වෙලා තියෙනවා. තනියෙන් දේවල් ටික ටික කරගන්න. ඉස්සර මට ඒ දේ හරිම අමාරු දෙයක්. ඉතින් මටත් හරි පුදුමයි මං මේ දේවල් වලට පුරුදු වෙලා තියෙන විදිය. ජීවිතය කියන්නේ ඉතින් හරිම පුදුම තරක් නේද? පස්සේ මම බැලස්ට් එකට ආවේ. ස්ලාට් එකක් ඕඩර් කරා. පැය දෙකමාරක් තුනකට කිට්ටුවෙනි ස්ටඩීස් වැඩ ටික කරලා ආයෙමත් යන්න හොස්ටල් එකට හදන්නේ. හරිම ලස්සනයි වෙදර් එක. මං හරි ආසයි. අංකල්ට එන්න කියලා කිව්ව ටුක් අංකල්ට. එයා එනකන් විනාඩි 10ක් ඉන්න කියලා කිව්වේ 25ක්ම හිටියා. වෙල්කම් කරන්නේ මම මේ කොන්සර්ට් එකට යන්න. මේක තමයි මගේ අවුට්ෆිට් එක. okay I really like it. මම ෆෝන් ටේල් එක දාගෙන තමයි ගියේ. මොකද මේ මම යද්දි ගියේ බස් එකේ. එද්දි පික් මේකක් දාගෙන ආවේ පොඩ්ඩක් ට්‍රැවල් වෙලා නිසා. ඉතින් මම හිතුවා ෆෝන් ටේල් එකක් දාගෙන හොඳයි කියලා ගන්න. අර දානන්ද මට වෙච්ච දේ ෆෝන් ටේල් එකක් දාන්න ගියා. ඊට පස්සේ වැස්ස තෙමුණා. තෙමුණාට පස්සේ මට ඉතින් ෆෝන් තෙද තියාගෙන ඉන්න බෑනේ. ඊට පස්සේ ඉතින් මම ෆෝන් ටේල් එක මේව කරා. මුලින් අපි ආව කෑම කන්න. ඒ කෑම කන්න ආව ප්ලේස් එක මරු. ඒකේට 10 out of 10ම දෙන්න පුළුවන්. ඊට පස්සේ යාළුවෙක්ගේ වාහනේ ගොඩාක් කට්ටිය පිරලා තමයි කොන්සර්ට් එක බලන්න ගියේ. ඊට පස්සේ ඉතින් ඔහොම තමයි. මේ තමයි කොන්සර්ට් එක ඇතුළ මාරම ලස්සනයි. ඇත්තටම අපි අසයින්මන්ට් එකකට තමයි මේ කොන්සර්ට් එක බලන්න ගියේ. ඔන්න බලන්න මම තෙමිච්ච කාක්කා වගේ ඉන්න හැටි. Kukulada. Yeah. Enjoy. තමයි ආවේ. එතකොට ඉතින් අපිට බැලුම් ගොඩක් හම්බුණා බැරිස්ට් එකෙන්. බැලුම් ගොඩක් පුරවගෙන අපි වෑන් එකේ ආවා. ඊට පස්සේ ඊළඟ දවසේ මං හිතුවා චැනලින් කරන්න. හරිම ලස්සනයි නේද? Thank you so much for all the guys who watch my videos. Bye bye. Stay safe.